සත්පුරුෂ කාරුණික පින්නතුනි අපි දැක්ක තවස් පෝස්ට් එකක් ඒ පෝස්ට් එකට අපි පිළිතුරක් සපයන්න ඕනි කියලා කල්පනා කරා. බලන්න මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා දුම් පයිප්. ඒ කියන්නේ මේ සිගරට් ආදී දේවල් භාවිතා කරාට කමක් නැහැ ඒ ආනිසංස ලැබෙනවා කියලා. ඇත්තට ඕක ඇත්ත කතාව ඇත්ත සිද්ධිය මේ සිගරට් බොණ්ඩ දුම් පයිප් පාවිච්චි කරන්න මත්පැන් බොණ්ඩ කියන කාරණාව නෙමෙයි. ඉස්සර අතීතයේ ස්වාමින් වහන්සේලාට ලෙඩ රෝග හැදුණා. ඒ ලෙඩ රෝග වලින් ප්‍රධාන එකක් තියෙනවා මේ නාස්වල මස් දළු. ඒ වගේම උගුරේ අමාරුව. එතකොට මෙන්න මේවට භාවිතා කරලා තියෙනවා දුම් පයිප්යක්. එතකොට මේ දුම් පයිප් වලට බෙහෙත් ඖෂධ දාලා තමයි මේ නාසයට උරන්නේ. අද වෙනකොට විවිධ යන්ත්‍ර විවිධ දේවල් තියෙන අපට දුම් අල්ලන්න මේ මස් දළු ආපුවාම උගුරේ අමාරුවට. හැබැයි එදා අර ආරණ්‍යවල හිටපු ස්වාමින් වහන්සේලාට පහසුව පිණිස ඒ පයිප් හදලා ඒ අමාරුවෙන් ඉන්න භික්ෂුන් වහන්සේලාට මස් දළු දාලා එහෙම නැත්නම් මේ උගුරේ අමාරුවේ තියෙන ස්වාමින් වහන්සේලාට ඒ දුම් පයිප් පාවිච්චි කරලා තියෙන්නේ මේ ආස්වාදයක් ගන්න සිගරට් එකක් වශයෙන් නෙමෙයි. බෙහෙත් ඖෂධ අමතක කරන්න එපා. බෙහෙත් ඖෂධ දාලා තමයි මේ නහයට ඇදලා තියෙන්නේ. නැත්තම් මේක පයිප්යක් වශයෙන් පාවිච්චි කර සිගරට් එකක් බොනවා වගේ එකක් නෙමෙයි. දැන් අද වුණත් මම දැකලා තියෙනවා මෙහෙම දුම් පයිප් වගේ නහයට අල්ලලා නහයේ තියෙන සෙම, ඔළුවේ තියෙන සෙම මේ වගේ ඉවත් කරන ක්‍රමයක් ආයුර්වේදයේ තියෙනවා. අන්න ඒ වගේ එකක් තමයි එදා කරලා තියෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේගේ ලෙඩේ ඉවර වුණාම ඒ මස් දැල්ල හෝ උගුරේ අමාරුව නැති වුණාම උන්වහන්සේ පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි වර්තමාන කාලයේ වෙනකොට රේණුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ ඒක ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. මේ නාස්වල මස් දළු ආපු මෙන්න මේ වික්ෂුන් වහන්සේලාට පාවිච්චි කරපු එකක්. එහෙම නැතුව වර්තමාන කාලයේ සිගරට් බීම නොයෙක් මත්ද්‍රව්‍ය දාලා දුම් පාවිච්චි කිරීම කියන අර්ථයක් කොහොක්වත් ගෑවිලා නැහැ. සිගරට් එකක් පෙට්ටියක් ගත්තාම අපි දන්නවා ශරීරයට අහිත කරයි. පිළිකා ඇති කරයි කියලා ඒකෙම ගහලා තියෙනවා. එතකොට බුදු ශාසනයේ බුදුරජාන් වහන්සේගේ ශාසනයේ කවදාකවත් මත්පැන් බොණ්ඩ, සිගරට් බොණ්ඩ ඒව අනුදැන පදාරන්නේ නැහැ. ඒ නිසා මේ වගේ මතවාද අපි සමාජගත කරන්න හොඳ නැහැ. එතකොට සාමාන්‍ය මිනිස්සුෙක් වුණත් බලන වෙන මේ සිගරට් එකක් බිව්වහම මේ ගංජා පාවිච්චි කරාම මේවා සාමාන්‍ය දේවල් භික්ෂුන් වහන්සේලා පවා ඒවා පාවිච්චි කරලා තියෙනවා. බුදුරජාන් වහන්සේ පවා අනුදැන වදාළ දේවල් කියලා මේවා සමාජගත වුණාම සමාජයේ පිරිහෙනවා. අන්න ඒ නිසා මේ වැරදි මත ප්‍රකාශ කරන්න එපා. ඒ බෙහෙත් ඖෂධ වලින් කරපු දුම් පයිප්යක් ගිලන් වෙච්ච භික්ෂුන් වහන්සේලා පාවිච්චි කරනවා ඇරෙන්න මේ සිගරට් කියන භාවිතාව නොයෙක් ගංජා නොයෙක් දේවල් වලින් හදන පයිප් එහෙම නැත්නම් දුම් බට පාවිච්චි කිරීම තමාගේ ශරීර සෞඛ්‍ය පිරිහෙනවා. ඒවා අකප දේවල් හැටියට අපි අනුමත කරමු.